ආයිබෝවන් ගයිස් මම මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපි assignment එකක් කරනකොට ගොඩක් වෙලාවට අපිට table of contents update කරන්න ඕනේ page numbers දාලා ඒක නැත්නම් project එකක් වෙන්න පුළුවන් dissertation එකක් වෙන්න පුළුවන් නැත්නම් office එකේ වැඩක් වෙන්න පුළුවන් word document එක use කරලා කරන so මේ හැම දෙයකටම ඔයගොල්ලන්ට page numbers දාලා පටුනා කියලා අපි කියනවා පටුන අප්ඩේට් කරන්න ඕනේ. ඒ කියන්නේ table of content එක අප්ඩේට් කරන්න ඕනේ. මේක අප්ඩේට් කරනකොට ගොඩක් කට්ටිය මැනුවලි තමයි මේක කරන්නේ. මේක දන්නේ නැති කට්ටිය ඉන්නවා. සමහරට මේක පොඩ්ඩක් කන්ෆියුසින් සමහර කට්ටිය භාගයට දන්නවා. ඉතුරු ටික කරගන්න බෑ. පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද මේක අප්ඩේට් කරන්නේ ඉක්මනට කොහොමද වෙලාව ඉතුරු කරගන්නේ මේ table of content එක අප්ඩේට් කරලා. අපි ගිහලා බලමු. හරි මේ තියෙන්නේ මම හදපු පොඩි assignment එකක් මේ table of content එක update කරන්න. so මේ assignment එකේ මගේ topic එක තමයි the impact of motivation on employee turnover. so මේක යටතේ මගේ headings තියෙනවා මෙහෙම introduction එක තියෙනවා. ඒක යටතේ තව sub headings තියෙනවා. literature review කියලා main sections තියෙනවා. ඔය වගේ කිහිපයක් headings දාලා ඒ content එක දාලා තියෙනවා. so දැන් මම කරන්න යන්නේ මේකේ table of content එක update කරන්න. so මේකේ තාම table of content එකක් update කරලා නැහැ. මේකේ කොහොමද අපි update කරන විදිය ඔයාලට පෙන්වන්න තමයි යන්නේ. so ඔයගලන්ට ඔයගලන්ගේ assignment එක හරි project එක හරි කරනකොට ඔයගලන්ගේ එකත් මේ විදිහට කරන්න පුළුවන් වෙලාව ඉතුරු කරගන්න. හරි. පළවෙනිම දේ තමයි ඔයා මම මේ numbers දාලා තියෙන්නේ මේකේ flow එක. මේ කියන රටාව ඔයගලන්ට ඔළුවට යන්න. දැන් මේ පළවෙනි එක ඇවිල්ලා 1 introduction. ඒ කියන්නේ මේ එක number එකක් තියෙනවා කියන්නේ මේක main section එකක්. for example දැන් introduction කියන්නේ main section එකක්. ඊට පස්සේ අපිට තියෙනවා 2 කියලා. literature review කියන්නේ තව main section එකක්. ඊට පස්සේ අපිට තියෙනවා 3 application to the study මේකත් තව main section එකක්. conclusion and recommendation එක තව main section එකක්. so main section මම ඔළුවෙන් categorize කරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ assignment එක ඕගොල්ලන්ට categorize කරන්න පුළුවන්. මේක මම categorize කරනවා one number heading කියලා. නිකන් ඒක ඔළුවේ මතක තියාගත්තා නම් ඇති මේක one number heading. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඒකේ යටතේ තව subsections තියෙන්න පුළුවන්. main section එක යටතේ subsections. දැන් මේ තියෙන්නේ ඒවා. for example overview of the company කියන්නේ මේකේ යටතේ තියෙන තව පොඩි subsection එකක්. එතකොට මේක මම categorize කරනවා two number heading කියලා. මොකද මම දන්නවා මේ flow එකේ මේ subsection එක තියෙන්නේ main section එකේ පළවෙනි main section එක යටතේ. ඒක නිසා මේක මම ඔළුවෙන් හිත හදනවා මේක two number heading එකක් කියලා. two numbers දෙකක් තියෙන subsection එකක්. හරිද? ඊට පස්සේ අපි literature review එකේ ඔහොම බලාගෙන යනකොට අපිට තව එකක් තියෙනවා. දැන් මේක two number heading එකක්. මේ තියෙන 2.1. මෙතන තියෙනවා 3 number heading එකක්. ඒ කියන්නේ literature review කියන්නේ main section එකක් one number heading එකක් මේක. ඒකේ යටතේ වල subsection එකක් තියෙනවා 2.1 concept A කියලා. ඒ කියන්නේ මේක 2 number heading එකක්. මේකේ යටතේ වල තව heading එකක් තියෙනවා 2.1.1. ඒ කියන්නේ මේ concept එක explain කරන්න තව sub heading එකක් දාලා තියෙනවා concept A's factors කියලා. ඒ කියන්නේ මේක තවත් පොඩි subsection එකක්. so ඒක නිසා තමයි මම මේක number කරලා තියෙන්නේ 2.1.1. එතකොට මේක 3 number heading. ඒ කියන්නේ heading numbers තුනක් තියෙන heading එකක්. ඒක මම ඔයාලට ඔයගලන්ට මේ තේරුම් කරන්න. ඒකේ අර flow එක ඒ යන රටාව හඳුන ගන්න. one number heading කියන්නේ main section. ඒක යටතේ තියෙන තව subsection එකක් තිබ්බොත් එහෙම ඒක වෙන්නේ 2 number headings. හරියට මෙන්න මේක වගේ. ඒක යටතේ තව section එකක් තිබ්බොත් ඒක යටතේ තව subsection එකක් තිබ්බොත් ඒක වෙන්නේ 3 number heading. ඔයගලන්ට තව ওই විදිහට subsection 3ක් 4ක් වගේ යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා හිතන්නේ මේක යටතේ තව subsection එකක් වඩ දාන්න ඕන කියලා factor A's factors factor number 1. එහෙම දානවනම් 2.1 again 1 එකක් එනවා. එතකොට ඒක 4 number heading එකක් වෙනවා. so ඒ වගේ ඔයා දැනගන්න ඕනේ ඔයාගේ flow එක මොකක්ද කියලා මේ subsections වල. numbers තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔළුවට දාගන්න ඕනේ ඔයාගේ රටාව මොකක්ද? මොකක් යටතේද මොකද තියෙන්නේ කියලා. ඒකට තමයි මම මේ numbers දාලා තියෙන්නේ ඔයගලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. හරි. ඒක තමයි පළවෙනිම දේ. දෙවෙනි දේ අපි දැන් කරමු කොහොමද මේක link කරන්න කියලා. මතක තියාගන්න ඉස්සෙල්ලාම අපි link කරන්නේ one number headings. ඒ කියන්නේ main sections ටික. ඔයා මේක කරනකොට දැන් main sections කිහිපයක් තියෙන නිසා හැමතිස්සෙම control button එක use කරගෙන select කරන්න. ඒතර අපි select all කරනවා වගේ. දැන් මේ for example ඔන්න මම control button එක ඔබාගෙන ඉන්නේ. introduction එක select කරා. ඒක එහෙම select කරගෙන තියෙනකොට ඊළඟ one number section. මේක තමයි ඊළඟට තියෙන අපේ one number heading එක. එතකොට ඒකත් control එක press කරගෙන select කරා. so දැන් මේ දෙකම අපි select කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක 2 number heading එකක් අපි ඒක select කරන්න දැම්මම මේක 3 number heading එකක්. මේ තව එකක් තියෙනවා අපිට
1 number heading එක. sorry reduction එක select කරා 2 number heading එකට මේක දැම්මා පව ඊපස්සේ අපිට තව 1 number heading එකක් තියෙනවා එතන ඊපස්සේ conclusion and recommendation කියන්නේ තවත් 1 number heading එකක්. හරි මේ හතර select කරාට පස්සේ ඔයා යන්න home tab එකට Word document එකේ. මේ home tab එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන චූටි boxes වගේ. ඒ කියන්නේ English letters ටිකක් දාලා heading 1 2 3 4 කියලා තියෙනවා. මෙතනට ගියාට පස්සේ ඔයාලට select කරන්න පුළුවන් heading 1. මොකද මේක 1 number heading. මතකද මම කිව්වා මේක main මේ ටික තමයි main headings ටික. so ඒක නිසා අපි heading 1 එක තමයි select කරන්නේ. heading 1 එක select කරපු ගමන් දැන් ඔයා ක්ලික් කරන්න එපා කොහෙවත් මොකද ඔයා select කරලානේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන formattings එක මේ ක්ලික් කරපු ගමන් මේකේ formatting change වෙනවා. ඒ කියන්නේ font style එක වෙනස් වෙනවා, size එක වෙනස් වෙනවා, පාට වෙනස් වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ඔයා select කරලා තියෙන නිසා already කොහෙවත් ක්ලික් කරන්න කලින් ආපහු ඔයාගේ අර පරණ formatting තිබ්බ විදියට update කරගන්න. දැන් මගේ එකේ size එක 18 තිබ්බේ black and bold තිබ්බේ. හරි. මම ඒක update කරා. එච්චරයි. so ඊට පස්සේ ඒ part එක ඉවරයි. පළවෙනි work එක ඉවරයි. ඊට පස්සේ දැන් අපි ඔන්න link කරලා තියෙන්නේ main sections ටික. දැන් අපිට link කරන්න ඕනේ second 2 number headings ටික. දැන් අපි 1 number headings ටික link කරා. දැන් කරන්න යන්නේ 2 number headings ටික. දැන් මම මේක 2 number headings පටන් ගන්න මෙතනින් 1.1 තියෙනවා. ඒක එච්චරයි. ඊට පස්සේ අපිට තියෙනවා 2.1 එක press control ඊට පස්සේ select කරා. මේක 3 number heading එකක්. ඒක නිසා අපි select කරන්නේ නැහැ. තව එකක් තියෙනවා 2 number heading. හරි. ඊට පස්සේ අරක විදියටම home දැන් heading 2 ඉස්සෙල්ලා අපි heading 1 දැන් මේක heading 2 මොකද මේක 2 number heading. ඊට පස්සේ ඒ වගේම අර ඉස්සෙල්ලා වගේම මේකේ font sizes ඔක්කොම change වෙනවා. ඒක ටක් ගාලා ඔක කොහෙවත් click කරන්න කලින් පරණ විදියටම තිබ්බ විදියටම update කරගන්න. හරි. ඊට පස්සේ ඒ part එකත් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ තුන්වෙනි part එක 3 number headings ටික update කරගන්න. link කරගන්න. 3 number headings එතනින් පටන් ගන්නවා. එකයි. ඊපස්සේ තව එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ අපි again home tab heading 3. අර විදිහට change වෙනවා අපව. ඒක වාගේ තිබ්බ formatting විදිහට ඔය එක update කරගන්න. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ guys. මේ ටික update කරාට පස්සේ ඔයාගේ වැඩේ ඉවරයි. ඔයාලට දැන් 4 number headings තියෙනවා නම් ආපහු 4 number headings ටික විතර select කරලා මෙතන heading 4 කියලා select කරලා අර විදිහට formatting ටික change කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ උඩටම යන්න. ඔයාගේ table of content දැන් මම නම් මේ පටන් ගද්දිම පොඩි space එකක් මේ blank page එකක් ඉතුරු කරා. ඔයාලට නැත්නම් අලුත් blank page එකක් ගේන්න පුළුවන්. ඒ page එකට ගිහිල්ලා දැන් ඔයාගේ table of content update කරන්න ඕන page එකට ගියා. cursor එක එතනට තිබ්බා. යන්න references කියන tab එකට references කියන tab එක තියෙනවා මෙතන. ඊට පස්සේ යන්න table of contents කියලා මෙතන තියෙන option එකක් වම් පැත්තේ කොනේම. ඒකේ arrow එක click කරන්න. ඒ arrow එක click කරාම ඔයාලට පෙන්නනවා එක එක styles. ඔයා මොන විදිහටද කැමති මේ table of content එක update කරන්න. I think ඔයාලට කැමති style එකක් තෝරගන්න පුළුවන්. formal නම් formal, classic නම් classic, modern නම් modern, contemporary. දැන් මම select කරන්න යන්නේ contemporary. so මේක click කරන්න. ක්ලික් කරපු ගමන් ඔයාගේ table of content එක නිකම්ම අප්ඩේට් වෙනවා. මොකද ඔයා link කරපු විදිය අර මම 1 number heading 2 number heading link කරපු නිසා table of content එක Word document එකෙන් එයා අනුමාන කරන ඕකේ මේ 2 number heading කියලා කියන්නේ මේක යට තියෙන එකක්. ඒක නිසා මේක වෙන style එක අප්ඩේට් වෙනකොට ඒකේ sub heading එකක් විතර තමයි අප්ඩේට් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවද මෙතන 2.1 එක යට තියෙන එකේ bold වෙලා නැහැ. so එතකොට ඒක size එකත් පොඩි font size එක. ඒ විදිහට මෙයා ඔක්කොම අප්ඩේට් කරලා දෙනවා අපිට. page numbers ටික ඒ විදිහටම automatically update කරලා දෙනවා. දැන් ඔයාලට මෙතන පොඩි formatting modify කරගන්න පුළුවන් ඕන නම් select කරලා මෙතන cursor එක තියලා දැන් මම මේක ඕන table of contents කියන නැතුව contents විතරක් දාලා bold කරලා අපි ආපහු black දීලා තාම මම font size එක ටිකක් ලොකු කරගෙන underline කරනවා. ওই change එකත් ඔයාලට කරන්න පුළුවන්.
හරි. එච්චරයි. හරිම සිම්පල් table of content update කරන manually කිසිම දවසක කරන්න යන්න එපා. ඒක වෙලා යන වැඩක්. මොකද සමහරවිට ඔයගොල්ලන්ගේ project එක කරනකොට dissertation එක කරනකොට ඔයගොල්ලන්ගේ sub headings main sections ගොඩාක් තියෙනවා. so ඒ ඔක්කොම ඔයා manually කරන්න ගියොත් එහෙම ඔයාගේ වෙලාව සෑහෙන්න යනවා. අනිත් එක ඒක මාර challenging. හරිම අමාරුයි. එපා වෙන්න පටන් ගන්නවා ඔයාලට අප්ඩේට් කරන්න. දැන් මේ ක්‍රමෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ටක් ගාලා අප්ඩේට් කරගන්න පුළුවන්. තව දෙයක් දැන් මේ table of content එක ඔයාගේ project එක සම්පූර්ණ ඉවරුනාට පස්සේ අප්ඩේට් කරන්න මතක තියාගන්න. මම ඒකට හේතුව කියන්නම්. අපි හිතමු ඔයා තව මොන හරි section එකක් මේකට දැම්මොත් මැදින් ඔයා තව මොන හරි update එකක් දැම්මොත් table of content එක අප්ඩේට් කරාට පස්සේ මේක අප්ඩේට් වෙන්නේ නැහැ. for example ඔයා තව මොකක් හරි idea concept C එකක් ගෙන ඔයා 2.3 කියලා concept C එකක් ඔයා ලියනවා. මේක අප්ඩේට් කරාට පස්සේ table of contents. එතකොට මේක automatically update වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම කිව්වේ හැම දෙයක්ම ඉවරුනාට පස්සේ අන්තිමටම table of content update කරන්න කියලා. හරි. හැබැයි මෙහෙම හිතමුකෝ අපිට කරන්න දෙයක් නැහැ. ඔයා මේක update කරා. පස්සේ ඔයාගේ supervisor කියනවා නෑ මේ section එකත් update වෙන්න ඕනේ කියලා. අපි හිතමු ඔයාට executive summary එකක් ලියන්න ඕනේ. අපි හිතමු introduction එක යටතේ සාමාන්‍ය executive summary introduction එක එහෙම යටතේ ලියන්නේ මම example එකක් දෙන්නේ. 1.0 executive summary. මේක ඔය ඇඩ් කරන්නේ table of content එක අප්ඩේට් කරාට පස්සේ. මේක වගේ තවත් අර 2 number heading එකක්. දැන් introduction එක තියෙනවා main heading එකක් විදියට. ඒක යටතේ වට දැන් දෙකක් තියෙනවා. overview of the company තියෙනවා. executive summary තියෙනවා. දැන් executive summary එක ඔයා අලුතෙන් අප්ඩේට් කරේ table of content එක අප්ඩේට් කරාට පස්සේ. දැන් මේක මෙහෙම ලිව්වා කියලා මෙතන අප්ඩේට් වෙන්නේ නැහැ. මෙතන 1.0 එකක් නැහැ. ඒතර අපි මොනවද කරන්න ඕනේ? කරන්න තියෙන්නේ කරපු දෙයම තමයි. දැන් මේක 2 number heading එකක් නේ. පොඩි main subsection එක ගන්න. එතකොට මේක ආපහු select කරා. අපි කරේ home tab එකට ගියා. heading 1 එකක් නෙමෙයි මේක heading 2 එකක්. ඒක නිසා 2 select කරා. අර පරණ විදියටම formatted එක ආපහු update කරගත්තා. ඊට පස්සේ එච්චරයි. දැන් ඔයා link කරලා තියෙන්නේ. හැබැයි මේක තාම ඇවිල්ලා නැහැ. මොකද්ද කරන්න ඕනේ? මේක ආපහු select කරන්න. මේක space එක කොහේ හරි මේ table of contents space එක click කරාම ඔයාලට මෙහෙම පොඩි box එකක් එනවා frame එකක් එක්ක. ඒ frame එකේ මේ උඩ තියෙනවා table of contents කියලා පොඩි tab එකක්. ඒකේ arrow එක click කරන්න. click කරාට පස්සේ මෙහෙම options ටිකක් එනවා. එතකොට ඔයා click කරන්න ඕනේ මේකෙන් update table කියන එක. update table කියන එක click කරාට පස්සේ ඔයාට එනවා options දෙකක් update page numbers only නැත්නම් update entire table කියලා. මේකෙන් දැන් ඔයා context එකක් අලුත් heading එකක් නම් දැම්මේ ඔයා කරන්න ඕනේ update entire table. මම select කරා update entire table. දැන් අපිට 1.0 එක තාම ඇවිල්ලා නැහැ. හරි. ඊට පස්සේ update entire table කියලා අපි link කරලා තියෙන්නේ හැබැයි දැන් okay කරා මේ 1.0 එක executive summary කියලා ලස්සනට sub heading එකක් විදියට මෙතනට ඇවිල්ලා තියෙනවා. හරිම ලේසි. හරි. ඒ තව ඒ ඔයා නිකන් හරි table of content එක අප්ඩේට් කරාට පස්සේ කරපු දෙයක් නිසා තමයි ඔයා ඒක එහෙම කරේ. ඔයා හිතන්න තවත් මෙහෙම දෙයක් එනවා. දැන් ඔයා අපි හිතමු overview of the company ඔයාගේ supervisor කියනවා තව මේකට වචන දාන්න, වචන ලියන්න මේක. එතකොට ඔයා මේකට මෙතන තියෙන space එක තව use කරනවා overview of the company. දැන් හැබැයි ඔයා table of content එක අප්ඩේට් කරලත් ඉවරයි already. ඔයා දැන් මේක මෙහෙම මෙතන මේ ස්පේස් එක යූස් කරාට පස්සේ ඔයාගේ ලිටරේචර් රිවිව් එක යනවා අනිත් පේජ් එකට. මොකද ඔයා ඒක මුලින් තිබ්බ තැනින් ඒ තිබ්බ ස්පේස් එක යූස් කරා. මොකද ඔයාට වචන ලියන්න උනා overview of the company එකේ යටතේ. හරිද? so දැන් ලිටරේචර් රිවිව් එක ඉස්සලා තිබ්බ third page එකේ දැන් ඒක තියෙන්නේ fourth page එකේ. ඒ වගේ අනිත් අර context එකත් පැනලා තියෙන ඊළඟ pages වලට. දැන් අපි ආපහු උඩට ගිහිල්ලා බැලුවාම literature review එක තාම තියෙන්නේ third page එකේ. මොකද මේ ඔයා අර context එක update කරේ මේ table of content එක මෙතනට update කරාට පස්සේ. ඒ නිසා මෙයා තාම දන්නේ නැහැ මොනවා හරි ඔයා change එකක් කරාද කියලා. අර ඉස්සෙල්ලා අපි දැන් කරපු මේක වගේ executive summary එක වගේ ප්‍රශ්නයක් තමයි දැන් මෙතන තියෙන්නේ. page number එක වැරදියි දැන්. හරි. දැන් ඔයා කරන්න තියෙන්නේ මේකට වඩා කිසිම වැඩිපුර දෙයක් කරන්න නැහැ. select කරා ආපහු අර ඉස්සෙල්ලා වගේම අර arrow එක click කරා table of content එක යටතේ තියෙන. ඊට පස්සේ update table ගියා. ඉස්සෙල්ලා කරේ update entire table. දැන් ඔය අලුත් sections add කරේ නෑ. ඔය හැබැයි වගේ sections ටික එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. උඩට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ update page numbers only කියන option එක select කරන්න. ඊට පස්සේ click okay. okay එක ඔබන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් literature review එකේ තියෙන third page එකේ. දැන් මේක okay කරපු ගමන් fourth උනා මේ ටික පල්ලෙහාට ටිකත් ඒ විදිහට change වුණා.
සෝ ඕක හරිම සිම්පල්. ගයිස් මේක දෙපාරක් තුන් පාරක් ඔයා කරාට පස්සේ හරිම ලේසි. මම මේ ඩොකියුමන්ට් එක ඇටච් කරන්න පුළුවන් නම් YouTube එකට ඇටච් කරන්න ඔයා ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් මේ මම කරපු දෙම. හරිම ලේසි. හැමතිස්සෙම table of content එක අන්තිමට අප්ඩේට් කරන්න. ඔක්කොම කරාට පස්සේ formatting ඔක්කොම space ඔක්කොම proofread කරලා ඉවරනට පස්සේ කරන්න. එතකොට ඔයාට හරිම ලේසි මේක ලස්සනට පිළිවෙලට එනවා. manually කරන්න එපා. කොහොම හරි try කරලා මේ method එක use කරන්න. හරි ඊළඟට මම තව වීඩියෝස් කීපයක් ගේනවා list of figures කොහොමද මේ වගේ විදිහට අප්ඩේට් කරන්නේ figures චුට්ටක් වෙනස් මීට වඩා ඊට වඩා tables තියෙනවා නම් මේකේ list of tables කොහොමද අප්ඩේට් කරන්නේ කියලාත් මම වීඩියෝස් කරනවා අපිත් එක්ක රැඳී ඉන්න ඒ වගේම තමයි මම ඔයාලට සුබ පතනවා assignment එකක් කරනවා නම් ඒ assignment එක හොඳ marks ගන්න කියලා අපි ආපහු ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු